මේ රටේ නාමයෙන් ඉපදිලා ඉන්න සියලුම හෙළයන්ගෙන් ඉල්ලා සිටිනවා මේක අපිට පැවරිච්ච කාර්යයක්. මේක අපි කරන්න ඕනේ. මේක කරන්නම් අනුගත විය යුතු නිවැරදි ක්‍රමවේදයට අනුගත වෙන්න. නිවැරදි ක්‍රමවේදයට අනුගත වෙන්න. ඒ නිසා ලෝකෙ ඉන්නේ ඔක්කොම එකට බැඳිච්ච උන් ඥාතිත්වයේ තියෙන උන්. මොකද මේක බිහි වුණ ක්‍රම රටාවක් තියෙනවා. එතකොට මේකවත් තේරුම් ගන්න බැරි උන් ජාතිය පිළිබඳ කතා කරලා, ජාන පිළිබඳව කතා කරලා නේද? මුන් පරයන්ට ජාතික උන් කිය බැන බැන සමහරෙකුට කොණ්ඩයක් වැවුවත් ප්‍රශ්නයක් එන තැන, ඇත්ත කතා කරත් ප්‍රශ්නයක් එන තැන උද්ගත වෙලා අර විනාශකාරී තැනම ඉස්මතු කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ජාතිකත්වය කියන්නේ එකක්, ජාත්‍යාලය කියන්නේ එකක්. මෙන්න මේ ජාතිකත්වයේ අවශ්‍යතාවය මේ මොහොතේ තේරුම් ගත යුතුමයි. තේරුම් ගත යුතුමයි. ඒ නිසා අපි සැබෑ බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කරමු. සැබෑ බෞද්ධ රාජ්‍යය යනු කුමක්ද කියලා නම් ඔබලා මුලින් හිතන්න. සැබෑ බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කරගන්න සැබෑ බෞද්ධ රාජ්‍යය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ වූ වචනය කියන්නේ කුමක්ද කියලා ඔබලා තේරුම් ගන්න. ඔබලා එවැනි දේවල් තේරුම් නොගෙන සෑම මොහොතකම වෛරයෙන් යුක්තව කටයුතු කරනවා නම් වෛරී ස්වභාවයෙන්ම ඔබගේ හැසිරීම් රටාව තුල ඔබ නියැලෙනවා නම් ඔබ සැබෑ බෞද්ධයෙක්ද? ඔබ සැබෑ බෞද්ධයෙක්ද? එහෙනම් මම කියන්නේ ඒකයි අපි ජාතිය රකින්න ඕනේ. ජාතිය රැකිය යුතු ආකාරයට. වර්ගයා රැක ගන්න ඕනේ. වර්ගයා රැකගත යුතු ආකාරයට. ඒ වගේම තව වර්ගයක් හොඳයි කියලා පේන්නේ තවත් වර්ගයක් සිටියොත් කියන එක මම ඔබලාට පැහැදිලිව පුණුපුණා කියනවා. එකම ජාතියේ ගස් තිබුණා නම් වනයක් ලස්සන වෙනවද? කිලින් ගහට වටිනාකමක් ලැබෙනවද? නෑ. කිලින් ගස් වලට වටිනාකමක් ලැබෙන්නේ ඇදගස් තිබිච්ච නිසා. එහෙනම් අපි ඇදගස් කිලින් කරගන්න අපිට අවශ්‍යතාවය අනුව කිලින් කරගන්න නැද්ද? ගහ බිම දැම්මට පස්සේ ඇදේ යන්න පිටපළුව ගහලා අපිට අවශ්‍යතාවය අනුව ගන්න පුළුවන් විදිහට හදන්නේ නැද්ද? ඒ වගේ අර අගුණ තියෙන පිරිස තීන ඇද ටික අයින් කරලා අපිට හදලා ගන්න බැරිද? පුළුවන්. ඇයි බැරි? පුළුවන්. ඇයි මේකට උත්සාහ නොකරන්නේ? ඇයි මේවට ඇහුම්කන් නොදෙන්නේ? ඇයි මේවා කතා කරනකොට පැනලා යන්නේ? තම තමන් කුවක නිසාද? තම තමන්ගේ තියෙන්නේ වෛරී ස්වභාවය නිසාද? තම තමන් ජීවත් වෙන්නේ ආගම් විරෝධීව, ජාති විරෝධීව, කුල විරෝධීව ඒ විදිහටද? කොයි විදිහටද ඉන්නේ? නේද? ආගම්වාදී, ජාතිවාදී, කුලවාදී ඒ ගොඩවල් වල කොහෙද ඉන්නේ? ඔබ ඒවා ප්‍රතික්ෂේප කරනවද නැත්නම් ඒවා අනුමත කරනවද? කොතනද ඔබ ඉන්නේ? එහෙනම් ඔබලා මෙන්න මේ නිවැරදිතාවය, නිවැරදි දෙය වටහා ගන්න. ඒ වටහා ගත්තොත් තමයි අපිට මේක කරලා ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා එදා යම් විදියකට ගොඩනගපු පක්ෂයක් අද මේ වෙනකොට බලය ළඟා කරගන්නේ කුමක් නිසාද? අද ඒ බලය ළඟා කරගන්නේ අද මිනිස්සුන්ට වෙන දෙන්න දෙයක් තිබුණේ නැහැ. දෙන්න තැනක් තිබුණේ නැහැ. ඒක නිසා ඉතින්ද දුන්නා කියලා සමහරු කතා කරනවා. කතාව ගොනු කරනවා. මම කියනවා ඊළඟට තව කණ්ඩායමක් කපටි න්‍යායකින් ඊළඟට ඔතෙන්ද දේශපාලනය තුල ඇතුළත් වුණා කියලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් මට්ටමට ඇවිල්ලාද? නැහැ. එයි නැත්තේ. එහෙම නැත්තේ සියලු ජනයා තුල අවශ්‍යතාවය හඳුනගෙන නැහැ. ඒ කියන්නේ විය යුතු දේ ගැන මන අවබෝධයක් ඇති කරවාගෙන නැහැ. මම මේ රටේ සමස්ත ආදරණීය මව්වරුන්ගෙන්, පියවරුන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, දුවදරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අත් දෙක එකතු කරලා ඉල්ලා සිටිනවා යුගයේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙළ ගැහෙන්න. යුගයේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙළ ගැවෙන්න.